Hi යාළුවනේ, welcome back to my channel. මම අද ඔයගොල්ලොත් එක්ක මේ vlog එක අරගෙන එන්නේ. ඕගොල්ලෝ මට questions වගේක් දීලා තියෙනවා. ඉතින් මම ඒවට answers අරගෙන vlog එකක් අරන් එනවා කියලා ඔයගොල්ලන්ට promise කරා. ඉතින් මම අද මේ last වෙන්නේ ඔයගොල්ලන්ගේ questions වලට answers අරගෙන එන්න. හරි. ඉතින් මම select කරගත්තු questions වගේක් තියෙනවා. මම දැන් ඒවට තමයි ඔයාලට answers අරගෙන එන්න හිතන් ඉන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මේ මගේ ෆුට්බෝල් සම්බන්ධ දේවල් ගැන තමයි ගොඩක් අහලා තිබ්බේ. ඉතින් මම ඒ දේවල් පොඩක් ඊළඟට කියන්න තියෙන මගේ පර්සනල් ලයිෆ් එක ගැන ප්‍රශ්න අහලා තිබිච්ච ඒවා මුලින්ම අරගෙන ඒවට ආන්සර්ස් දෙනවා. ඉතින් මුලින්ම මගෙන් අහලා තිබ්බා මගේ සම්පූර්ණ නම මොකද්ද කියලා. මොකද දැන් සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ ශානු කියලා නිසා ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ ඒක මගේ ඇත්ත නම කියලා. ඉතින් සමහර අය දන්නවා ඒක මම පොඩි කාලේ ඉඳන් මගේ යාළුවෝ මට කියපු නම. ඉතින් ඒ කියන්නේ ෆුට්බෝල් වලදී ෆුට්බෝල් ප්ලේ කරනකොට ටීම් එකේ ඉන්න කට්ටිය ගොඩක් පාවිච්චි කරන නම. ඉතින් මම දැන් ඒකට උරු වෙලා තියෙන මගේ ඇත්ත නමටත් වඩා. ඉතින් මම ඒක මගේ ඇත්ත නම ශානිකා ලක්මාලි හෙට්ටිආරච්චි. දැන් ගොඩක් කට්ටිය කියන්නේ ශානු ලක්මාලි කියලා. ඉතින් මම දැන් ඒකට හුරු වෙලා ඉන්නේ. ඉතින් මමත් ආස නැහැ මගේ ඇත්ත නම කියනවට මමත් ආස මට ශානු කියලා කියනවට. හරි. ඊළඟට අහලා තිබ්බා මගේ වයස කීයද දැනට මම මොනවද කරන්න කියලා. මගේ වයස 24යි. ඉතින් වැරදුනා. ගිය අවුරුද්දේ වයස කිව්වේ මගේ වයස අවුරුදු 25යි. මේ අවුරුද්දට මේ පහුවෙච්ච පෙබරවාරි 24 වෙනිදාට මට වයස 25යි. ඇත්තටම මේ මම ලොකු වෙන්න කැමති නැහැ. ඉතින් මට වයස යනකොට මම ආස නැහැ. පොඩි වයසේ ඉන්න තමයි මම ආස. මම කියන්නේ ගියේ මේ 2000 ඉපදෙච්ච මම වගේ හැමෝටම අපේ වයස හදාගන්න හරි ලේසි. මොකද මේ අවුරුද්දට සමාන වෙන වයස නතර 2025ට අවුරුදු 25යි. ඉතින් ඒ වගේ කොහොම හරි මට වයස අවුරුදු 25යි. ඊළඟට අහලා තියෙනවා දැනට මම මොනවද කරන්න කියලා. දැනට මම ෆුට්බෝල් ප්ලේ කරනවා. ඒක තමයි මගේ මේන් තින් එක ෆුට්බෝල් ප්ලේ කරන එක. එතනින් පස්සේ මම ෆ්‍රී දවස් වලට ආර්ට්ස් කරනවා. ඒක ඕඩර්ස් අරගෙන ඕඩර්ස් આવොත් ඒ විදිහට ආර්ට්ස් කරනවා. මොකද මගේ චූටි කාලේ නම් මගේ පොඩි කාලේ තිබ්බා බලාපොරොත්තුවක් ලොය කෙනෙක් වෙන්න. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට මම ඒ ජොබ් එකට ඇත්තටම ආස නැතුව ගියා. ඒක මට හිතුණා මම කියන්නේ මගේ පෞද්ගලික මතේ මට හිතුණා ඒක අසාධාරණ කියන්නේ මට වැරදි පැත්ත වෙනුවෙනුත් කතා කරන්න වෙනවා වගේ දෙයක් මට හිතිච්ච නිසා මම ඒක අතෑරියා. ඊට පස්සේ මම ඒලල් කාලේට වගේ එනකොට මට ෆුට්බෝල් ප්ලේ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මගේ එකම බලාපොරොත්තු වුණේ අදටත් මට තියෙන එකම හීනේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන එක. ඉතින් සාමාන්‍යයෙන් පොඩි ළමෙක් ඒක ෆුට්බෝල් ප්ලේ කරන අය දන්නවා ස්කිල්ස් හැදෙන්න නම් ඒගොල්ලෝ ප්ලේ කරන්න ස්ටාර්ට් කරන්න ඕනේ ඒගොල්ලෝගේ පොඩිම වයස්වලදී. ඉතින් මම ස්ටාර්ට් කරේ මම A levels වලදී. එතකොට මම පොඩ්ඩක් පාරක් වෙයි කියලා මම දන්නවා. හැබැයි මම අනිත් අය මහන්සි වෙනවට වඩා දෙගුණයක් තුන් ගුණයක් මහන්සි වෙන මටම පොරොන්දු වෙලා තිබ්බා. තාමත් මම ඒක කරනවා. ඒක නිසා මම හිතනවා මට ඒ තැනට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් වුණා කියලා. මට ඒක ආඩම්බරෙන් කියන්න පුළුවන්. හරි. ඊළඟට මගෙන් අහලා තියෙනවා මගේ ගම සහ ස්කූල් එක. මගේ ගම අනුරාධපුර මිහින්තලේ. ඇත්තටම මගේ අම්මා තාත්තා දෙන්නම කොළඹ දෙන්නෙක්. එතකොට මම ඉපදුනේත් කොළඹ. හැබැයි එතනින් පස්සේ ඒගොල්ලෝ මගේ තාත්තගේ ට්‍රාන්ස් එකත් එක්ක ඒගොල්ලෝ මිහින්තලේට ගිහිල්ලා තියෙනවා. චූටි කාලෙම මම එදා ඉඳන් මම හැදුනේ මිහින්තලේ. ඉතින් මම කියන්නේ මගේ ගම මිහින්තලේ. මොකද මම ඒ පරිසරයට මගේ ගමට අනුරාධපුරයට මම ගොඩක් ආසයි. ඉතින් මම එහෙ ඉන්නත් හරි ආසයි. රට මට ෆුට්බෝල් සෙල්ලම් කරන්න බෑ එහෙ ඉඳලා. ඉතින් මම මගේ ඩ්‍රීම් එකට මහන්සි වෙන්න නම් යන්න නම් මම මේ ඒ ගම පරිසරයේ අම්මා තාත්තා ඒගොල්ලෝ අතහැරලා එන්න ඕන වුණා. ඉතින් මම ආවා. එහෙම නැතිනම් මං හරි ආදරෙයි මගේ ගමට. එහෙ ඉන්නත් මං හරි ආසයි.
මේ ප්‍රශ්නෙට මම උත්තරේ කලින් දුන්නා. හැබැයි කෙනෙක් මගෙන් අහලා තියෙනවා ඔයා ෆුට්බෝල් වලින් තමයි මිනිස්සු දන්නේ. ඉතින් ඔයා ෆුට්බෝල් ස්ටාර්ට් කරේ කවද්ද කියලා. ඉතින් අර මං කිව්වා වගේ මම ස්ටාර්ට් කරන්නේ A level කාලේ. A levels වලට අපි ස්කූල් එකට එනවා. මම 9 වසරේදී මම 9 වසරේ තමයි 2014 බ්‍රසීල් වර්ල්ඩ් කප් මැච් තියෙන්නේ. එතකොට බ්‍රසීල් ටීම් එක මගේ ෆේවරිට් ටීම් එක වෙනවා. 2009 කියන්නේ මම 9 වසරේදී. එතකොට මම හරි ආසයි මේ නේමාර්ට. එයා සෙල්ලම් කරන විදිහට. ඒ කාලේ ඉතින් අපිට ෆෝන් අරන් මේවා ලොකුවට නැහැනේ. ඉතින් ඒ දවස්වල මම නේමාර් ගැන ආටිකල්ස් තියෙන පත්තරේම හොයාගෙන තාමත් මං ගාවේ ඒවා තියෙනවා. ඉතින් එයාගෙන් මම ෆුට්බෝල් වලට ආස වුණා. හැබැයි අපේ ස්කූල් එකේ එහෙම ලොකුවට ප්ලේ කරේ නැහැ ස්පෝර්ට්ස් මේ ෆුට්බෝල්. අපි ක්‍රිකට් එහෙම තමයි සෙල්ලම් කරේ. ඉතින් එතනින් පස්සේ A level කාලේ වෙනකොට අපි ස්කූල් එකට එනවා සර් කෙනෙක්. එයා ෆුට්බෝල් සර් කෙනෙක්. ඉතින් එයා ඇවිල්ලා අපිට ෆුට්බෝල් උගන්වනවා. ඉතින් එතනින් මට ආපහු ආසයි තුණා දිගටම සෙල්ලම් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම එතනින් පටන් ගත්තා. A level සින්දා ස්කූල් එකේ දිගටම කරන්න බෑනේ ෆුට්බෝල්. එතකොට මම A level ඉවර වෙලා ක්ලබ් එකකටම ක්‍රීඩා ශක්ති ක්ලබ් එකට ක්‍රීඩා ශක්ති කරන ක්ලබ් එකක් තිබ්බා රාජපුරේ. ඒකට ජොයින් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක පොඩි කාලයක් ප්‍රැක්ටිස් කරගෙන ඉන්නවා. එහෙම ප්‍රැක්ටිස් කරගෙන ඉන්නකොට ඉතින් A level කියලා කියන්නේ ඉතින් එතනින් ඉවරනාට පස්සේ අපිට මේ ජොබ් කරන්න වෙනවා. ඉතින් පවුල්ලේ තියෙන තත්ත්වෙත් එක්ක එහෙම දේවල් තියෙනවනේ. එහෙම ඉන්නකොට කොහොම හරි මට චලෝ එකෙන් ආරාධනාවක් එනවා රංගපාන. ඒක රංගපාන තියෙන්නේ ෆුට්බෝල් කැරක්ටර් එකකට. ඉතින් මම ඒක හරි ආසාවෙන් ආදරෙන් පිළිගන්නවා. මොකද මම ෆුට්බෝල් වලටත් හරි ආදරේ. ඇක්ටිං පැත්තටත් මගේ පොඩි කැමැත්තක් තිබිච්ච හින්දා. ඊට පස්සේ මම හිතනවා ඔයගොල්ලෝ සමහරක් කට්ටිය මෙතන ඇති ඒක බලපු කට්ටියත් ඒකේ නොන්චිගේ චරිතය කරන්නේ මම චලෝ ඩ්‍රාමා එකේ ස්වර්ණවාහිනී විකාශය වුණේ දැන් අවුරුදු 2කට විතර කලින්. මම ඒගොල්ලොත් එක්ක ඒ කියන්නේ ඒ ඩ්‍රාමා එකේ මේන් කැරක්ටර් එක කරන්නේ ශල්නිදාරක අක්කා. ඊට පස්සේ ෆුට්බෝල් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ප්ලේයර් කෙනෙක් සහ කලින් නියෝජනය කරපු ප්ලේයර් කෙනෙක් ඉන්නවා. අපි තුන්දෙනා තමයි එතන ෆුට්බෝල් ප්ලේ කරන අයට ඉන්නේ. ඒ කියන්නේ ප්ලේ කරපු අයට ඒ කැරක්ටර්ස් කරන්නේ අපි. ඉතින් එතනට ඒ කියන්නේ ඩ්‍රාමා එක සම්පූර්ණයෙන්ම ෆුට්බෝල් වටා ගෙතිච්ච එකක් නිසා ඒක ලොකු දායකත්වයක් වෙනවා ඒ ඩ්‍රාමා එකටත්. ඉතින් ඒක ඊට පස්සේ මම දන්නේ නැහැ ඒක ඩිරෙක්ට් කරපු අයියා එයා අපිට මාර විදිහට උදව් කරලා ඇක්ට් කරන්නේ කොහොමද ඉඳන් කැමරාවට බය වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද ඉඳන් හැමදේම කියලා දීලා හරි ලස්සනට අපිට හැමදේම උගන්වනවා. ඒ මතකයන් මගේ හිතෙන් කවදාවත් මැකින් නැතුයි. මොකද ඒ තරම් හරි ලස්සන කාලයක් අපේ ගර්ල්ස්ලත් එක්ක ඒ බොයිස්ලත් එක්ක ස්කූල් කාලේට ආපහු ගිහිල්ලා සුදු ගවුම හපව ඇඳලා ඉතින් ඒ වගේ ලස්සන කාලයක් ගත කරා. මොකද හරි ලස්සන ලොකේෂන්ස් වලට ගියා. රිවර්ස්ටන් බිබිලේ වගේ තැන්වල තමයි අපිට ඒකේ ෂූටින්ග්ස් තිබ්බේ. ඉතින් ඒ වගේ ලස්සන තැන්වලට ගිහිල්ලා ෆුට්බෝල් සෙල්ලම් කරලා ලස්සනට ඇක්ට් කරලා ඉතින් හරි ලස්සන ශාලිනියක්වත් එක්කත් ශාලිනියක්ක කියන්නේ මම පෞද්ගලිකව දැනගත්තු එකම ඇක්ට්‍රස්. ඉතින් ඒ වෙනකොට ඉතින් එයා මාරම හොඳයි. මම දන්නේ එයා ගැන කවුරු මොනවා කිව්වත් එයා අපිත් එක්ක හිටියේ අපි වගේ. ඒ කියන්නේ එයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නකොට එයා අපේ විදියටම අපේ වයසටම ගැලපෙන විදියට. එහෙම තමයි හිටියේ. ඉතින් ඒ හින්දා එයාත් එක්කත් ගෙවුණු කාලය හරි ලස්සනයි. ඒ වගේ කොහොම හරි ලස්සන කාලයක් ඒ චලෝ ඉන්න දවස්වල ගත කරා.
ඊට පස්සේ එතනින් පස්සේ තමයි මට ෆුට්බෝල් ක්ලබ් එකෙන් කතා කරන්නේ. එතනින් මම ස්ටාර්ට් කරනවා ෆුට්බෝල්. මේ ප්‍රශ්නේ තව කෙනෙක් අහලා තිබ්බා මට මතකයි. මම ඒකයි ඒක එතනින් නැවැත්තුවේ. මගෙන් අහලා තියෙනවා කෙනෙක් තව ඔයා කොළඹ FC ජොයින් වුණේ කොහොමද කියලා. ඉතින් මම ඒකටත් මෙතනදීම උත්තරේ දෙන්නම්. එතකොට මොකද මට මේ ස්ටෝරි එකත් එක්ක යන එකක් හින්දා ඒක. ඉතින් ඊට පස්සේ ඒ චලෝ එකේ ඇක්ට් කරගෙන යනකොට ඒක අන්තිම හරියට වගේ එනකොට කොළඹ FC එකෙන් මට කතා කරනවා. ඒ කතා කරන්නේ ඒගොල්ලොන්ගේ ඇකඩමි එකේ ඇසිස්ටන්ට් කෝච් කෙනෙක් විදිහට. ඒ කියන්නේ ඒගොල්ලොන්ට ඇසිස්ට් කරන්න කෝචස්ලට. ඉතින් කෝච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට. ඉතින් කොහොම හරි මම එතෙන්ට මුලින් කැමති වෙන්න යන්න මම බෑ කියනවා. හේතුව මම බෑ කියන්නේ මම ඒගොල්ලන්ටත් කියනවා මම ෆුට්බෝල් වලට හරි ආදරෙයි. හැබැයි මම ෆුට්බෝල් තාම ඉගෙන ගන්නවා. මම ෆුට්බෝල් ගැන ලොකු දේවල් දන්නේ නැහැ. අනිත් එක මං කියනවා මට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. ඒ දවස්වල මං හරියට මට ඇත්තටම හරි බයයි මිනිස්සුත් එක්ක කියන්නේ ඉංග්‍රීසි වලින් කතා කරන්න. මොකද මම දන්නවා කොළඹ ආවම මේ වගේ ක්ලබ් එකකට ජොයින් වුණොත් අනිවාර්යෙන් මට කතා කරන්න වෙන්නේ ගොඩක් ඉංග්‍රීසි වලින්ම කතා කරන ඒ වගේ පේරන්ට්ස්ලත් එක්ක ඒ වගේ ළමයිනුත් එක්ක. ඉතින් මට ඒක හරි අමාරුයි කියලා හිතුණා. ඉතින් ඒ වගේම විශේෂම දේ මමත් තාම ෆුට්බෝල් ඉගෙන ගන්න කෙනෙක් නිසා මම බෑ කිව්වා. ඊට පස්සේ මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මම තව මාසයක් විතර යනකොට මම යනවා අපේ මැචස් වගේක් තියෙනවා. ඒකේ මම අනුරාධපුර දිස්ත්‍රික්කේ රිප්‍රසන්ට් කරලා ශ්‍රී ලංකාවට යනවා. ජෙෆ්නාවල තමයි ටූර්නමන්ට් එක තියෙන්නේ. කොහොම හරි අපි මේ ටූර්නමන්ට් එකේදී එක මැච් එකයි ශ්‍රී ලංකාවේ. මේ මැච් එකත් පාර දිනවා. පාර දින්නේ කළුතර ටීම් එකකට මම හිතන්නේ අනුරාධපුර පාර දින්නේ. දැන්දී ඒ ගමන ඉවර වෙලා එනකොට මම සෑහෙන්න ඉස්සරහා ෂීට් එකකටලා අඬනවා. මම දන්නේ නැහැ මම අනිත් ළමයි ගැන කියන්නේ ඒ ළමයි හරි පොඩි. ඉතින් ඒගොල්ලන්ට එහෙම ෆුට්බෝල් ගැන ඩ්‍රීම් එකක් තියෙන නැතුව ඇති. මම අඬනවා හේතුව මට හරි දුකයි. මෙහෙම ශ්‍රී ලංකාවල මට කවදාවත් නැෂනල් ගහන්න බෑ. මට මුකුත් කරගන්න බැරි වෙයි. මට හොඳ ටීම් එකකට ශ්‍රී ලංකාවට බැරි වෙයි. මට අර අනිත් අක්කලා වගේ ලොකුවට ශ්‍රී ලංකාවට බැරි වෙයි කියලා මං හිතලා අඬනවා. හරියට දුක් වෙනවා. එතකොට මම ආශ්‍රය කරපු මගේ යාළුවෙක් හිටියා. අදටත් මගේ හොඳම යාළුවා. දැන් ඉස්සර මගේ හොඳම යාළුවා නෙමෙයි. හේතුව එයා මට සීනියර් ප්ලේයර් කෙනෙක්. ඒ වුණාට දැන් මගේ හොඳම යාළුවා. ඉතින් ඒකත් වෙච්ච විදිහත් මම ඔයාලට කියන්නම්. ඉතින් සීනියර් ප්ලේයර් කෙනෙක් හිටියා. ඉතින් එයා මට කතා කරලා කිව්වා නැහැ නංගි ඔයා ගිව් අප් කරන්න එපා. එහෙම තමයි අපි වුණත් මේ තැන්වලට එන්න ගොඩක් කට්ට කාලා මහන්සි වෙලා මෙයා කරා. ඉතින් ඔයා අතාරින්න එපා. ඔයා කැමති නම් මේ ඔයා කොළඹ FC එකේටත් යන්න. ඔයා තව තනියෙන් ප්‍රැක්ටිස් කරන්න. එයා මට එහෙම උපදෙස් දෙනවා. ඊට මම කල්පනා කරලා මම හිතනවා හරි කමක් නැහැ. මම තව දෙතුන් දෙනෙක්ගෙන් අහලා තිබ්බා මම කොළඹ FC ජොයින් වෙන්න. ඒගොල්ලෝ මට කිව්වෙම එපා ඔයා තාම ෆුට්බෝල් ඉගෙන ගන්නවනේ. හින්දා ඔයා යන්න එපා. එහෙම කියලා. ඉතින් ඒගොල්ලෝන්ගේ උපදෙසුත් එක්ක මම කල්පනා කරා මට බෑ කියලා. ඒත් එදායින් පස්සේ මට හිතුනේ මට ෆුට්බෝල් ඉගෙන ගන්න නම් මම මෙතනින් එහාට යන්න ඕනේ. ගිහිල්ලා මම ෆුට්බෝල් ඇත්තටම හරියටම තියෙන තැනක ගිහිල්ලා මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කිව්වා මම කොළඹ FC මට කතා කරපු යන මම කතා කරලා මම එනවා ඉන්ටර්විව් එකට කියලා මම කිව්වා හැබැයි මට ඕන විමන්ස් ටීම් එක ප්ලේ කරන්න. දැන් ඔයගොල්ලෝගේ විමන්ස් ටීම් එක. එතකොට කොළඹ FC විමන්ස් ටීම් එකක් තිබ්බේ නැහැ. ඉතින් එතකොට මම කිව්වා ඔයගොල්ලෝගේ විමන්ස් ටීම් එකක් නැහැනේ. අපි මොකද කරන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා එතකොටත් මම නේවි එකට හරි ජොයින් වෙනවා කියන තීරණය අරගෙන හිටියේ. මම නේවි තමයි මේ ෆුට්බෝල් විමන්ස් ෆුට්බෝල් හොඳටම තිබුණේ ඒ දවස්වල. අනික මං හරි ආසයි මේ ඒ ටීම් එකට ශ්‍රී ලංකාවට ආසාවෙන් හිටියේ. ඉතින් මං නේවි ට්‍රයල්ස් උත් ගිහින් හිටියේ වෙද්දි මම අපේ සර් කෙනෙක් හිටියා. එයා මායි තානාගේ කෙනෙක් වයි තනියෙන් ට්‍රේන් කරෙව්වා. කරවලා අපි කොහොමද නේවි ට්‍රයල්ස් උත් ගිහින් හිටියේ. ඒ වුණාට මම යුනිෆෝම් ස්ටාෆ් එකට යන්න ඇත්තටම කැමතියි. මම ෆුට්බෝල් ගහන්න මොනේ අර ඔළුවේ තිබ්බේ ෆුට්බෝල් මම ශ්‍රී ලංකාවට එහෙම. එතකොට මේ ඊට පස්සේ මම කිව්වා කොළඹ FC ට මට විමන්ස් ටීම් එක ශ්‍රී ලංකාවට ඕනේ කියලා. ඊට පස්සේ අපේ එතකොට මට කතා කරපු අයියා දැන් එයා මගේ යාළුවෙක්. ඉතින් එයා මට කිව්වා දැන් මට එයා මගේ සහෝදරෙක් වගේ. ඒ දවස්වල මම කතා කරද්දි මම එයා කවුද කියනවත් දන්නේ නැහැ.
ඉතින් එයා මට කිව්වා ඔයා එන්න නංගි අපි එකතු වෙලා ටීම් එකක් හදමු විමන්ස් ටීම් එකක් හදමු කොළඹ FC එකේ කියලා. ඉතින් කොළඹ FC ඕන අපේ සර් ඉතින් එයාටත් ඕනෙලා තිබ්බ විමන්ස් ටීම් එකක් හදන්න. ඉතින් එයාලා කිව්වා අපි හදමු කියලා. ඉතින් මම ගියා ඉන්ටර්විව් ගිය පළවෙනි දවසේම මම අපේ සර් වුණ ගැහුණා. එයාත් එක්ක කතා කරා. ඒතකොට මම මගේ ඇත්ත තත්ත්වය කිව්වා. මට ඉංග්‍රීසි කතා කරන්න බෑ හරියට කියලා මම කිව්වා. හරියට කමක් නැහැ. ඔයගොල්ලෝ ඔයා මේකේ ඉන්නකොට මේකේ ළමයි එක්ක ගැටෙනකොට ඔයාට නිකම් මේ දේවල් පුරුදු වෙයි. ඒගොල්ලෝ මාව මොටිවේට් කරා. ඒක හරි වටිනවා. මම ඒකයි මම අදටත් තාමත් රෙස්පෙක්ට් මම කොහොමත් රෙස්පෙක්ට් කරනවා කොළඹ FCට. හේතුව මම අද මෙතෙන්ට එන්න ඒගොල්ලොත් ලොකු හේතුවක් නිසා. ඉතින් ඊට පස්සේ මම කොළඹ FC එකට ජොයින් වෙනවා. ඊට පස්සේ මම ඇකඩමි එකේ තමයි මම ප්‍රැක්ටිස් කරනවා, මම උදව් කරනවා, මම ඇසිස්ටන්ට් කරනවා. ඒ දේවල් කරගෙන යනවා කාලයක්. ඒ යනකොට අපි ඒ ස්ටෝරි එක මම සම්පූර්ණයෙන්ම දිගටම කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට මගේ කතාව අහගෙන ඉඳලා බෝරින් වෙලාද දන්නේ නැහැ. ඒක නිසා මම මෙහෙම කියන්නම්. අපි ඊට පස්සේ විමන්ස් ටීම් එකක් එකතු වෙලා හදනවා. මම මැනේජ්මන්ට් එකට ජොයින් වෙනවා. මොකද මට කොළඹ නතර වෙන්න වෙනවනේ. එතකොට මට ජොබ් එකක් නැහැ. එතකොට මම ජොබ් එකක් මම කොළඹ FC එකේ ඔෆිස් එකේම ස්ටාෆ් එකේම මීඩියා පැත්ත සම්බන්ධව මම ස්ටාෆ් එකට ජොයින් වෙනවා. ඊට පස්සේ මම ඇකඩමි එකේ වර්ක් කරනවා. ඒ ගමන් අපි ස්ටාෆ් එක එකතු වෙලා අපි විමන්ස් ටීම් එකක් හදනවා, ප්ලෑන් කරනවා, හදන්න. ඉතින් ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. දැන් මමත් ඒ විමන්ස් ටීම් එකේ මෙම්බර් කෙනෙක්. ඉතින් මමත් ඒ විමන්ස් ටීම් එකේ ප්ලේ කෙනෙක්. දැනට අවුරුදු 2ක් විතර යනවා අපි ටීම් එක දැන් මාර ලස්සන ටීම් එක තියෙනවා. ඉතින් මමත් ඒකේ සෙල්ලම් කරනවා. අපේ ඉන්න කෝචස්ලා නිසා මම මේ තත්ත්වෙට ඩෙවලොප් වෙලා තියෙනවා. මම තාමත් මහන්සි වෙලා සෙල්ලම් කරනවා. මම මහන්සි වෙනවා මගේ හීනට යන්න. ඒක තමයි ස්ටෝරි එක. ඉතින් මට උදව් කරපු අය ගැන කියනවා නම් ස්පෙෂලි මතක් කරන්න ඕන ගොඩක් කට්ටිය ඉන්නවා. කොළඹ FC ආවට පස්සේ ඉඳන් මගේ සහෝදරයෙක් වෙච්ච අය ඉඳන් හැමෝම මගේ හොඳම යාළුවෝ ඉඳන් හැමෝම මට ඒක වචනෙන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මට ඇත්තටම තේරෙන්නේ නැහැ. ඉතින් මට එකින් එක්කෙනාට කියන්න බෑ. මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. හරි ඒ ක්වෙස්චන් එකට මේ ආන්සර් එක එන තිග වැඩි කියලා මට හිතුණා. ඔයගොල්ලෝ ස්කිප් කරලා යන්නේ සමහර විට. හරි. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නත් එතනදී ස්ටෝරි එකේදීම ආන්සර් එක හම්බුණා කියලා මම හිතනවා. කොච්චර කාලයක් දැන් ඔයා ෆුට්බෝල් ප්ලේ කරනවද කියලා අහලා තියෙනවා. ඒකටත් මම කිව්වනේ මම ස්ටාර්ට් කරන්නේ දැන් 2020 වගේ නෙමෙයි 2021 වගේ නෙමෙයි ක්ලබ් එකට එන්නේ. එතකොට එතන ඉඳන් තමයි ෆුට්බෝල් ස්ටාර්ට් කරන්නේ. ඊට පස්සේ මගෙන් අහලා තියෙනවා ඔයාගේ ෆේවරිට් ප්ලේයර්, ෆේවරිට් ක්ලබ් එක, ෆේවරිට් යං මෙන් ප්ලේයර්. අහලා තියෙනවා මගෙන්. ෆේවරිට් ප්ලේයර් කිව්වහම යන කිසිම දෙයක් නැහැ. one and only ඇලෙක්සියා පොටෙලියාස්. එයාව තමයි මගේ සහෝදරයෝ දෙන්න මට ඉන්ට්‍රොඩියුස් කළා දෙන්නේ. මෙයා වගේ වෙන්න, ඔයා මෙයා වගේ ප්ලේ කරන්න, ඔයා වගේ එහෙම කිය මට කියනවා. එතන ඉඳන් මං යාට ආස කරන්න ගත්තට පස්සේ ඉඳන් අද වෙනකම් මගේ ෆේවරිට් ඇලෙක්සියා. එයාගේ ජර්සි නම්බර් එක 11. ඒ හින්දා මගේ ජර්සි නම්බර් එකත් 11. ඉතින් එයා තමයි මගේ ෆේවරිට්ම. එයා ස්පේන් ප්ලේ කෙනෙක්. බාසිලෝනා ක්ලබ් එකේ කැප්ටන්. ඉතින් මගේ ෆේවරිට් ක්ලබ් එකත් always බාසිලෝනා. මං කියන්නේ මගේ ක්ලබ් එක හැරුණාම බාසිලෝනා. ඊට පස්සේ ෆේවරිට් යං ප්ලේයර් අහනවා මෙන් මම හැම මෙන්ස් ප්ලේයර්ස්ලාගේ වීඩියෝස් හැම කියන්නේ මෙන්ස් ප්ලේයර්ස්ලා වැඩි බලන්නේ. ඒ දවස්වල මගේ චූටි කාලේ ෆුට්බෝල් වලට මට ආසාව ඇති කරේ නේමාන්නේ. ඉතින් දැන් වෙද්දී ඒක වෙනස් වෙලා එයා ෆේවරිට් කියන තැන නැහැ. ඒ වුණාට අර අදටත් අර එයා නිසානේ මම ෆුට්බෝල් වලට ආස කරේ කියන එක තියෙනවා. ඒ වුණාට අර එයා ෆුට්බෝල් ප්ලේ කරන්නේ නැහැනේ දැන් ඇත්තටම හරියට. ඒක නිසා ඉතින් ලොකුවට මම බොයිස්ලාගේ මෙන්ස් පැත්ත ෆලෝ කරන්නේ නැහැ. එතනින් ගත්තහම බාසිලෝනා යං ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා මෙන්ස් ප්ලේයර්ස්ලා ඔය ගැවි ඒ වගේ කට්ටිය. ඒ වගේ අයගේ වීඩියෝස් බලනවා. ඒ වගේ. හරි. ඊළඟට මගෙන් අහලා තියෙනවා ෆුට්බෝල් කරලා කළු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. අනේ කළු වෙන්නේ නැතුව ඉන්නේ නැහැ. කළු වෙනවා. පිච්චෙනවා අපි. මේ දිගටම අපි අවුවේ ප්‍රැක්ටිස් කරනකොට අපි මේ කොහොමද අවුවේ ඉද්දී අපි ඇත්තටම ස්කින් එක ගැන අපි සන් ක්‍රීම් ගන්නවා. ඔක්කොමලා මෙහෙමයි. අපි සන් ක්‍රීම් පාවිච්චි කරනවා. අපි පිච්චෙනවා. මම ඔයාලට එක උදාහරණයක් පෙන්නනද ඔයාලට පේනවද දැන් මේ බලන්න මගේ ස්කින් එක. මම මේ වුණත් ඉන්නේ දැන් එෆෙක්ට් දාලා නැහැ.
හැබැයි අර මේ පවුඩර් එකක් ගාලා ඉන්නේ. එතකොට ඉතින් ඒකින්ද සුදු වෙලා වලට පේනවද දන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ අත් එහෙම ගොඩක් වෙලාවට අපේ පාටවල් දෙකක්. මට ඒක පෙන්නන්න ඔයාලට පේන්නේ නැහැ. මේ බලන්න අපේ අත් කකුල් එහෙම පාට දෙකක්. මේ මූණයි අතයි ගත්තාම මේ බලන්නකෝ. ඒක මේ ස්කින් ටෝන් දෙකක් තියෙන්නේ. ඒ ගොඩක් පිච්චිලානේ. සාමාන්‍යයෙන් ඉතින් මූණට වඩා කොහොමත් මේ අතේ ස්කින් ටෝන් එක පොඩ්ඩක් අර අඩුයි තමා. මේ ඒ වුණාට ගොඩක් පිච්චෙනවා. ඒක ඉතින් සාමාන්‍යයි. කළු වෙන්නේ නැතුව ඉන්නේ නැහැ. කළු වෙනවා, පිච්චෙනවා. අපි ඒව ගැන හිතන්නේ නැහැ. මොකද මේ මං ඒව ගැන හිතන්නේ නැහැ. මට වටින්නේ සෙල්ලම් කරන එක නිසා. හරි ඊළඟට අහලා තියෙනවා එක්කෙනෙක්. ඔයා ආදරය කරන කෙනෙක් ඉන්නවද කියලා? ඉන්නවා. මං ආදරය කරන කෙනෙක් ඉන්නවා. මම එයා ගැන මෙතනදී කියන්නේ මගෙන් අහලා තියෙන ආදරය කරන කෙනෙක් ඉන්නවද කියලා විතරයිනේ. එයා කවුද කියලා අහලා තිබ්බේ නැහැ. ඉතින් මං කියනවා මට ඉන්නවා ආදරය කරන කෙනෙක්. හරි. next question එකට මම යනවා. ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද කියලා අහනවා. අනාගත බලාපොරොත්තු දැනට තියෙන ලොකුම එකම අනාගත බලාපොරොත්තුව මගේ ෆුට්බෝල් ජීවිතේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම රිප්‍රසන්ට් කරන එක. මගේ රට රිප්‍රසන්ට් කරන එක. මගේ රට වෙනුවෙන් උපරිමයෙන්ම සෙල්ලම් කරන එක. මගේ රටට ගෝල්ස් ගහන්න, මැච් දිනන්න මගේ උපරිමයෙන් මට පුළුවන් විදියට ඒකට මමත් හයියක් වෙන එක. ඒක තමයි මගේ තියෙන one and only dream එක. හරි. මගේ ඊළඟට අහලා තියෙනවා ඔයා ෆුට්බෝල් ප්ලේ කරන්නේ නැති වෙලාවට මොනවද කරන හොබීස් කියලා. ෆුට්බෝල් ප්ලේ කරන්නේ නැති වෙලාවට කියන්නේ සමහර කට්ටිය අර කියනවනේ මේ ඔය මොනවද ටික්ටොක් කරගෙන ඉන්න අය වගේ ගිහිල්ලා මේ ෆුට්බෝල් ගහන්න නැහැ. අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. අපි නෙවෙයි ලෝකෙ මොනම ක්‍රීඩකයෙක්වත් ක්‍රීඩිකාවක්වත් 365 දවසෙම ප්ලේ කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට රිකවරි වෙන්න ටයිම් තියෙනවා, රිලැක්ස් එකේ ඉන්න ටයිම් තියෙනවා. ඉතින් ප්ලේ කරන දවසට උදේ හවස පැය දෙක ඉතුරු ටික අපි රිලැක්ස් එකේ ඉන්නවා. ඉතින් ඒ වෙලාවට අපි කරන හොබීස් තියෙනවා. ඉතින් ඒක සමහරක් අයට තේරෙන්නේ නැහැ. ඉතින් මේ මම ගොඩක් වෙලාවට ආසයි K-dramas බලන්න. K-dramas බලනවා. ආර්ට්ස් කරනවා. ආර්ට්ස් එක මගේ හොබි එකක් වගේම මම ඒක අර බිස්නස් එකක් විදිහට කරනවනේ. ඉතින් ඒකත් කරනවා. ඊළඟට මම හොබි එකක් විදිහට K-drama බලනවා. මම හරි ආසයි කොරියන් ඩ්‍රාමාස් වලට. පොඩි කාලේ මගේ මගේ ගමේ ඉන්න හොඳම යාළුවා මට ඇති කරපු පිස්සුව තාම හොඳ වෙලා නැහැ. ඉතින් මම තාමත් K-dramas පිස්සෙක්. ඒවා බලනවා. TikTok බලනවා, TikTok කරනවා. Facebook එකේ යනවා. ඉතින් ඔය හම්බෙන ආටිකල්ස් කියවනවා, අරමයා කියවනවා. අනිත් එක ස්පෙෂල් දෙයක් තියෙනවා තව. මේක හැබැයි මෙහෙමයි මේක කරන්න හරි අඩුවෙන් හිතයන්. ඉස්සර මට පොතක් කියවන්න නැතුව බත් කන්න බෑ. මම බත් එක අරගෙන ආවද මම ඉස්සර ෆෝන් එච්චර වැඩි නැහැනේ. පොත කියවන ගමන් තමයි බත් කන්නේ. ඉතින් මේ බලන්න. අනේ සමා වෙන්නේ අල්ලන්නේ මට කෝල් එකක් ආවා. මේ කෝල් එකක් ආවා. මේ මම මේක තමයි ඔයාලට පෙන්නන්න ගියේ. තාමත් මංගා පොත් ගොඩක් තියෙනවා. මේ පොඩ්ඩක් විතරයි. ඉතින් තව තියෙනවා. ඉතින් මට මං ගොඩක් මාස ෂර්ලොක් හෝම්ස් කතා කියවන්න. ඒ කාලේ නම් ඒවත් මංගාව තියෙනවා. මේවා කියවන්න වෙලාව හම්බෙන්නේ හරි අඩුවෙන් දැන්. ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් ඉතින් අර කෑම කනකොටත් පොතක් කියවන ගමන්නේ කන්නේ. එතකොට ඒක කියවන්න පුළුවන් වෙලාව තියෙනවා. දැන් එහෙම නෑ. දැන් කරන්නේ දැන් කෑම කනකොටත් මොකක්හරි ඩ්‍රාමා එකක් K-drama එකක් බලනවා. ඒ වගේ දේවල් තමයි. එතකොට ඉතින් මේ පොත් කියවන්න ලැබෙන chance එක හරි අඩුයි. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. next question එක මේක මම අන්තිම question එක විදියට ගන්නවා. නැත්තම් ඔයගොල්ලන්ට boring වෙයි. මම ආයෙත් Q&A vlog එකක් අරන් එන්නම්. එතනදී අපි ඊළඟ ප්‍රශ්න ටික කතා කරමු. මේකේ අහලා තියෙනවා ඔයාගේ Instagram TikTok එකේ හංගගෙන follow කරන ටික දෙනා කවුද කියලා. මේ මාර ප්‍රශ්න තමයි අහන්නේ. මේ හංගගෙන නැහැ මං ඒවා මේ අර මට විතරක් පේන විදිහට settings හදලා තියෙන්නේ. එහෙම ටික දෙනා කියන්නේ මේ
TikTok එකේ නම් ගොඩක් මගේ ඔය ප්ලේස්ලා තමයි ඇලෙක්සියාව. එතකොට Facebook එකේ මම Instagram එකේ නේ හදිනවා. Instagram එකේ ඇලෙක්සියා. Instagram එකේ නම් මම හයිඩ් කරලා නැහැ. ෆලෝ කරනවා. අනික මම ටික දෙන්නේ මම ගොඩ දෙනෙක් ෆලෝ කරනවා. මේ ඇලෙක්සියා මන් දන්න මේ ප්ලේයර්ස්ලා ඔය නේපාල් ප්ලේයර්ස්ලා මැසේජ් කරන කට්ටිය හොඳයි කියලා හිතෙන කට්ටිය හොඳට ප්ලේ කරන කට්ටිය ගොඩක් මේ ඉන්නේ ෆලෝ කරන කට්ටිය ප්ලේයර්ස්ලා. එච්චරයි. and යාළුවෝ. හරි. ඔයාලා අහලා තියෙන ප්‍රශ්න වලට මම උත්තර දුන්නා. ඕ විදිහට තමයි මගේ Q&A vlog එක ඉවර වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට දැන් මේ vlog එකේ අනතුරත තාම මොන හරි questions ආවනම් ඒ දේවල් මගේ මේ vlog එකට comment එකක් දාගෙන යන්න. මම එතකොට next vlog එකෙන් ඒවට answers අරගෙන ඉන්නම්. මම මේ YouTube channel එක හදලා දැන්ට මාස 6ක් විතර වෙනවා. ඉතින් මට සාමාන්‍ය විදිහේ followers-යි කියන්නේ මගේ යාළුවෝ මට family එකක් Facebook එකේ සහ TikTok එකේ ඉන්නවා. ඉතින් මට ඕන වුණා ඒ වගේම family එකක් YouTube එකෙත් හදාගන්න. ඉතින් මම දැන් ඒක මේ step by step හදාගෙන යන ගමන් ඉන්නේ. දැන් ඒක ගොඩාක් දුරකට ඇවිල්ලා තියෙන්නේ. මට මගේ යාළුවෝ ඉන්නවා දැන් 700 ගාණක්. ඉතින් ඔයගොල්ලෝ තව කවුරු හරි කැමති කට්ටිය ඉන්නා නම් මගේ family එකට join වෙන්න මතක් කරලා මාව subscribe කරගෙන යන්න. මම vlogs ගොඩක් දාලා තියෙනවා මගේ life එක සම්බන්ධ දේවල්. එතකොට ඔය day in my life vlogs ඉතින් ඒවා බලලා අඩුපාඩු මොන හරි තියෙනවා නම් ඒවත් comment එකක් දාලා ඔයගොල්ලන්ට කැමති ඒ විදිහට ඔයගොල්ලන්ගේ අදහස් දක්වන්න පුළුවන්. ඉතින් මාව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් මාව subscribe කරන් යන්න. I hope you guys enjoy this video. ඉතින් next vlog එකේ ඔයගොල්ලොත් එක්ක හම් වෙනකම් මම අදට ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. Bye bye.